वर्ष 1977 එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රිකට් තරුවක් පෑවූ වසරක් වූයේ 1977 වසරයි. කුමාරි වෙදාරච්චි සමගින් රොක්ෂාන්ද වෙදාරච්චිට උපත ලැබූ ඒ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත කතාවයි මේ. ටෙස්ට් තරඟ 130කදී ලකුණු 12203ක්, එක්දින තරඟ 404කදී ලකුණු 14234ක් සමගින් මුළු ජාත්‍යන්තර ලකුණු 28203ක් රැස් කරු නමින් කුමාර සංගක්කාර වූ මොහු 1977 වර්ෂයේදී උපත ලැබුවේ මාතලේ ප්‍රදේශයේ. ඉතින් කුඩා කාල සිටම ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු ටෙනිස් ක්‍රීඩාවට වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඉතින් කාලයත් සමගම ප්‍රධාන වශයෙන්ම ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිතුමාගේද අනුදැනුම මත ක්‍රිකට් ක්‍රීඩාවට පත් වූ කුමාර සංගක්කාර මහතා එවකට ත්‍රිත්ව විද්‍යාලයේ සිටි ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යයෙකු වූයා. ප්‍රධාන වශයෙන්ම කුමාර සංගක්කාර මහතා වරක් ත්‍රිත්ව විද්‍යාලයේ නියෝජනය කරමින් වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයා බවට පත්වීමට හැකියාව ලැබුණු ශිෂ්‍යයෙක්. ඒ වගේම තමයි මොහු නීතිය පිළිබඳ උපාධියක් පවතින ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වූත් අනිවාර්යයෙන්ම නිවැරදි. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් වගේම තමයි ඉතාමත් හොඳින් අධ්‍යාපනයේ හිමි පැත්තරම ගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුමාර සංගක්කාර මහතා කියන්නේ. ඉතින් ටෙස්ට් තරඟ 130කදී ලකුණු 12203ක් සාමාන්‍ය 58.66ක රඳවා ගත්තා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අවසාන ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරේ සල්වස් ඉන්දියානු කණ්ඩායමට එරෙහිවයි ඒ 2015 වර්ෂයේදී. ඉතින් 84 වෙනි ටෙස්ට් කැප් එක නැත්නම් 84 වෙනි අංකයේ සහිත ජර්සි පැළඳගෙන පිටියට පැමිණියේ 2000 වර්ෂයේදී. ඉතින් ප්‍රථමයෙන්ම ඔහුගේ ටෙස්ට් ඉතිහාසය පිළිබඳ අපි සොයා බැලීම සිදු කිරීමේදී ලොව තවමත් ද්විත්ව ශතක 12ක් ලබාගෙන ප්‍රථමයෙන්ම සිටින්නේ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නැමැති ක්‍රිකට් පුරාවෘත්තයේදී. ඉතින් ඔහුට පසුව ද්විත්ව ශතක 11ක් ලබාගෙන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් රැස් කරු ක්‍රිකට් ක්‍රීඩකයා සිටින්නේ මේ ශ්‍රී ලංකාවට. ඉතින් ඒ කවන කවුරුත් නෙමෙයි අද අපේ කතාවේ කතානායක වන කුමාර සංගක්කාර මහතා. ඉතින් ඔහුගේ මෙම වාර්තාවත් තවමත් කිසිදු ක්‍රීඩකයෙකුට සම කිරීමට නොහැකි වුණා. ඉතින් ඒ වගේම තමයි 2014 වර්ෂයේ පටන්ම අඛණ්ඩ ඔහු වසර කිහිපයක් ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා ලෙස තමයි ICC රෑන්කින් වල හිටියේ. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ඔහු එක්දින තරඟ තුලත් ලකුණු 14234ක් රැස් කරගෙන තියෙනවා. සාමාන්‍ය ලකුණු 41.98ක්. ඉතින් 2000 වර්ෂයේදී එක්දින සහ ටෙස්ට් වරන් ලබාගත් මොහු වසර 15ක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරමින් 2015 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් සමුගත්තේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම 2011 වනතෙක්ම ඔහු යම් වසර ප්‍රමාණයක් 2011 වර්ෂයේදී ඔහුගේ නායකත්වයේ අත්හරිනු ලැබුවා. ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවට එරෙහිව පැවති තරඟේ නැත්නම් 2011 ලෝක කුසලාන තරඟේ පරාජයට පත්වීමත් සමගම ඉතින් එයින් වසර 4කට පසු ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන නැවතුවත් ඉතින් ප්‍රධාන වශයෙන්ම මොහු ලැබූ වාර්තා තවමත් කිසිදු ක්‍රීඩකයෙකුට ළඟා වීමට නොහැකි වාර්තා වෙනවා. ඉතින් නොඅනුමාන. ඉතින් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ දක්ෂතම ක්‍රීඩකයා කිව්වොත් මා නිවැරදි. මොකද මොවුන් ක්‍රීඩා කරේ ස්වර්ණමය යුගයේ නැත්තම් මොවුන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ස්වර්ණමය යුගය ගෙනාවේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම 2015 වර්ෂයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් මේ වන විටත් කුමාර සංගක්කාර මහතා ඉතාමත් හොඳින් ක්‍රීඩාවෙන් නිරත වෙනවා. ඉතින් මේ වෙද්දිත් ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරඟාවලිය තුරදී ඔහුට ඔහුගේ සුපිරිතම දක්ෂතා නැවතත් අපිට පෙන්වන්න හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට නැවතත් අතීතයේ ක්‍රීඩා කරපු ක්‍රිකට් තාරකාවන් නැවතත් මේ විදියට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න ලැබෙන එකම ලොකු වාසනාවක්. මොකද 2015 රිටයර් වෙච්ච ඔහු හරියටම වසර 10කට පසු 2025 වර්ෂයේදී නම් මේ වර්ෂයේදී ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අපිට මේ සියසින් දරගත්ත දැක ගන්න හැකියාව ලැබුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම කඩුළු රකින්නා මෙන්ම දක්ෂතම පිතිකරුවා වීමටත් කුමාර සංගක්කාරට හැකියාව ලැබුණා. අනිවාර්යයෙන්ම ඉතින් කුමාර සංගක්කාර මහතා පිළිබඳ මේ කෙටි ආවර්ජනයක් ගෙනාවේ ක්‍රික් ඉන්ෆෝ අපි. ඉතින් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකට කැමති අය අනිවාර්යයෙන් subscribe කරන්න. පහලින් තියෙන bell එකනේ click කරලා all දාගන්න කියලා මොගේ බෙල්ලට ගමන්. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලගේ අනිවාර්යයෙන්ම පුංචි subscribe එක අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආදරේ ගිහින් එන්නම්. සුබ දවසක්.